සූවිසි ප්‍රත්‍යයන් වල බුදුරජාණන් වහන්සේ ප්‍රත්‍ය 24ක් මේ හේතුඵල ධම හේතුඵල න්‍යාය විස්තර කරමින් දේශනා කරන්නට යෙදුණා. පින්වත්නි, ඒ හේතුඵල න්‍යායේ බුදුරජාණන් වහන්සේ කෙටි ක්‍රමයකුත් මධ්‍ය ක්‍රමයකුත් ඒ වගේම අති විස්තර ක්‍රමයකුත් දේශනා කරන්නට යෙදුණා. මේ කෙටි ක්‍රමය දේශනා කරන්නට යෙදුනේ බොහෝ තියුණු ප්‍රඥාවක් තිබෙන පින්වත් පිරිසට. පින්වත්නි, එතෙන්දී චතුරාර්ය සත්‍ය ක්‍රමය වශයෙන් මේ කෙටි ක්‍රමය හඳුන්වනවා. චතුරාර්ය සත්‍ය වල තිබෙන්නා වූ ඒ ආර්ය සත්‍ය හතර, දුක්ඛය, සමුදය, නිරෝධය, මාර්ගය කියනා වූ මේ ආර්ය සත්‍ය හතරෙහි හේතු ධර්ම, ඵල ධර්ම ආදී වශයෙන් සලකලා බැලුවොත් ඒ සමුදය සත්‍ය හේවත් තණ්හාව හේතුව වශයෙන්ුත් දුක්ඛ සත්‍ය ඵලය වශයෙන්ුත් මූලික කරුණු දෙක දක්වා වදාලා. යම්කිසි කෙනෙක් තුල තණ්හාව හටගන්නව නම්, එහෙම නැත්නම් තණ්හාව නිර්වශේෂව නිරුද්ධ කළා නැත්නම් අවශේෂව තිබෙනවා නම් ඒ තණ්හාව නිසා තමයි පින්වත්නි දුක්ඛ ස්කන්ධයෝ හටගන්නේ. එහෙම නැත්නම් ඒ දුක්ඛ ආර්ය සත්‍ය හටගන්නේ. ඒ නිසා හේතුව වශයෙන් දක්වන ලද්දේ සමුදය සත්‍ය හේවත් තණ්හාව. ඒ හේතුවේ ඵලය වශයෙන් දක්වන ලද්දේ දුක්ඛ සත්‍ය. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කිව්ව විදිහට පංච උපාදානස්කන්ධ දුක්ඛයට හේතුව වෙන්නේ අර කියනා වූ තණ්හාව, එහෙම නැත්නම් සමුදය සත්‍ය. ඒත් හේතුඵල න්‍යාය විස්තර කරපු ක්‍රමයක්. මේ ක්‍රමය කෙටි ක්‍රමයක්. එහෙම නැත්නම් සංක්ෂේප ක්‍රමයක්. පින්වත්නි, එහෙම වැටහෙන්නේ නැති ප්‍රඥාව තරමක් අඩු පුද්ගලයින්ට මේ හේතුඵල න්‍යාය විස්තර කරන්න. පින්වත්නි, දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය වගේම තවත් සත්‍ය දෙකක් පවතිනවා, නිරෝධ සත්‍ය සහ මාර්ග සත්‍ය. එතෙන්දී මේ මාර්ග සත්‍ය හේතුව වශයෙන් උත් නිරෝධ සත්‍ය ඵලය වශයෙන් උත් පෙන්වා වදාලා. දැන් මේ විදිහට බැලුවාම ඒක කෙටි ක්‍රමය. පින්වත්නි, ඊළඟට දීර්ඝ ක්‍රමය තරමක් විස්තරව විස්තර කරන ක්‍රමය තමයි පටිච්ච සමුප්පාද ක්‍රමය. මේ පටිච්ච සමුප්පාද ක්‍රමේදී බුදුරජාණන් වහන්සේ එතෙන්දී ආකාර 12ක් විස්තර කරනවානේ. පටිච්ච සමුප්පාදේ අංග 12ක් විස්තර කරනවා. අවිජ්ජා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාම රූපං, නාම රූප පත්‍ය සලායතනං, සලායතන පත්‍ය පස්සෝ, පස්ස පත්‍ය වේදනා, වේදනා පත්‍ය තණ්හා, තණ්හා පත්‍ය උපාදානං, උපාදාන පත්‍ය භවෝ, භව පත්‍ය ජාති, ජාති පත්‍ය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස. මේ ආකාරයෙන් දක්වන තැන්හි අවිජ්ජා පත්‍ය සංඛාරා කියන අංග දෙක සැලකුවොත් අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍ය වෙනවා, නැත්නම් හේතුව වෙනවා. සංස්කාරයේ ඵලය වෙනවා. සංඛාර පත්‍ය විඥානං කියන අංග දෙක සලකලා බැලුවොත් සංස්කාරය නැත්නම් සංඛාර හේතුව නැත්නම් ප්‍රත්‍ය බවට පත් වෙනවා. එහි ඵලය බවට පත් වෙන්නේ විඥානයි. සංඛාර පත්‍ය විඥාන. මේ විදිහට අංග 12ම සලකලා බැලුවොත් පින්වත්නි, මුල් හේතුව, මුල අංගය හේතුව බවටත්, පසුව පවතින අංගය ඵලය බවටත් පත් වෙනවා. ඒ විදිහට තරමක් මධ්‍ය ක්‍රමයකදී විස්තර කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එසා ඒකට කියනවා මධ්‍ය ක්‍රමය කියලා කියනවා. පින්වත්නි, ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ ප්‍රඥාවෙන් බොහෝම දුර්වල වෙච්ච, දුර්වල ප්‍රඥාවක් ඇති පුද්ගලයින්ට වඩා හොඳින් තේරුම් ගැනීම සඳහා අති විස්තරව, දීර්ඝව, අනන්ත න්‍යායන්ගෙන් සමන්නාගතව දේශනා කරපු ක්‍රමය තමයි පින්වත්නි ප ဋ ාණ ක්‍රමය කියලා කියන්නේ. දැන් මෙතෙන්දී අපි මේ ප ဋ ාණය කියන වචනේ ඉඳලම තේරුම් අරගෙන මේ පින්වත් පිරිසට පහසු අවබෝධය සඳහා තේරුම් කරලා දෙන්නට බලාපොරොත්තු වෙනවා. ප ဋ ාණ කියලා මේ ප ဋ ාණ කියන වචනය පද දෙකකට සංදි වෙනවා, කැඩෙනවා. පින්වත්නි, ප කියලා කියන්නේ ප්‍රකාර, එහෙම නැත්නම් නානප්පකාර කියලා කියන්න පුළුවන්. නොඑක් ආකාර.
ඨාන කියන අදහස එහෙම නැත්නම් ඨාන කියන වචනේ අදහස තේරුම වෙන්නේ ප්‍රත්‍ය කියන එකයි. පාලි භාෂාවේදී ඨාන කියනවා ස්ථානවලටත්. පින්වත්නි මෙතෙන්දී ස්ථානවලට නෙමෙයි මෙතෙන්දී අදහස් කරන්නේ ප්‍රත්‍යවලට. පින්වත්නි නානප්පකාරානි ඨානානි පච්චයා එත්තායති ප ဋ ාණ. නාන ප්‍රකාර වූ ප්‍රත්‍ය මෙම දේශනාවෙහි ඇතුළත් වන හේයින් මෙයට ප ဋ ාණය කියලා හඳුන්වනවා. ඒ නිසා පින්වත්නි මේ ප ဋ ාණ දේශනාව ගැන කතා කරද්දී නාන ප්‍රකාර වූ ප්‍රත්‍යයන් මෙහි සඳහන් වෙනවා කියලා මූලික සඳහනක් සිද්ධ වුණා. දැන් එහෙමනම් අපි සලකා බලන්න ඕන මොනවද මේ නොඑක් ආකාර වූ ප්‍රත්‍යයන් කියන්නේ මොනවද කියලා සලකා බලන්න. ඉස්සෙල්ලම ප්‍රත්‍ය කියන්නේ මොකක්ද කියලා අපි සලකා බලමු. පින්වත්නි යම්කිසි දෙයක් හේතුවෙන් අනාගතයේදී එහෙම නැත්නම් යම්කිසි දෙයක් නිසා තවත් දේවල් හට ගන්නවා නම් ඒ වගේ මේ හට ගන්නා දේවල් පවතිනවා නම් අන්නේ ද්‍රව්‍යයන්ගේ හට ගැනීමට සහ පැවැත්මට උපකාරී වන දේවල් වලට කියනවා ප්‍රත්‍ය කියලා කියනවා. පාලියෙන් පච්චය කියලා වචනයක් සඳහන් වෙන්නේ එහෙම නැත්නම් පච්චයෝ කියලා සඳහන් කරන්නේ මෙන්න මේ ප්‍රත්‍ය වලට. ඒ කියන්නේ ඵල ධර්මයන්ගේ ඉපදීමට එහෙම නැත්නම් ඵල ධර්මයන්ගේ පැවතීමට හේතු වෙනවා නම් යම් ධර්මයක් ආන් ඒ ධර්මයට කියනවා පින්වත්නි ප්‍රත්‍ය ධර්ම කියලා කියනවා. දැන් අපි සලකා බැලුවොත් මවක් නිසා දරුවෙක් උපදිනවා. ගසක් නිසා බීජයක් හටගෙන පැලයක් හට ගන්නවා. මේ අවස්ථා දෙක සලකලා බැලුවොත් මේ මව තමන්ගේ දරුවා ඉපැද්දවීමට හේතු වුණු නිසා ඒ මව හේතුවක් එහෙම නැත්නම් ප්‍රත්‍යක් වශයෙන් සලකන්නට පුළුවන්කම තිබෙනවා ඕලාරිකව ගන්න උදාහරණයක් වශයෙන්. ඒ වගේම ශාකයක් තමන්ගේ දුහිතෘ ශාක පරම්පරාව බිහි කරනවා නම් අන්න ඒ මව් ශාකයට කියන්න පුළුවන්කම තිබෙනවා හේතුව කියලා කියන්න පුළුවන් එහෙම නැත්නම් ප්‍රත්‍ය කියන්න පුළුවන්. දැන් එහෙමනම් මේකේ නැවත වතාවක් අපි මේ වචනේ විස්තර කරලා දුන්නොත් ඵල ධර්මයන්ගේ ඉපැත්මට ඒ වගේම ඉපදුණු ඵල ධර්මයන්ගේ පැවැත්මට යම් ධර්මයක් හේතු වෙනවා නම් පින්වත්නි අන්න ඒ ධර්මයන්ට කියනවා ප්‍රත්‍ය ධර්මයෝ කියලා කියනවා. ඉතින් මේ ප්‍රත්‍ය ධර්මයෝ 24ක් පිළිබඳව සඳහන් කරන්නට යෙදුණා. බුදුරජාණන් වහන්සේ මේ ප ဋ ාණ ප්‍රකරණෙහි ඇතුළත් කළා ප්‍රත්‍ය ධර්ම 24ක් සූවිසි ප්‍රත්‍යයන් දේශනා කරලා තිබෙනවා. හේතු ප්‍රත්‍ය, ආරම්මන ප්‍රත්‍ය, අධිපති ප්‍රත්‍ය, අනන්තර ප්‍රත්‍ය, සමනන්තර ප්‍රත්‍ය, සහජාත පච්ච, අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය ආදී වශයෙන් ප්‍රත්‍ය 24ක් ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා. පින්වත්නි මෙන්න මේ ප්‍රත්‍යයන් නිසා ප්‍රත්‍යෝත්පන්න උපදිනවා. එහෙම නැත්නම් ඵල ධර්මයේ උපදිනවා. දැන් අපි මෙතෙන්දි සලකා බලන්න ඕන ප්‍රත්‍ය කියන්නේ මොකක්ද? ඒ වගේම ප්‍රත්‍යෝත්පන්න කියන්නේ මොකක්ද? ප්‍රත්‍ය නීක කියන්නේ මොනවද කියන වග සලකා බලන්න ඕන. පින්වත්නි දැන් මුලින්ම අපි සඳහන් කළා ප්‍රත්‍ය කියලා කියන්නේ ඵල ධර්මයන්ගේ ඉපදීමට ඉපදුණු ඵල ධර්මයන්ගේ පැවැත්මට උපකාරී වන දේවල් වලට ද්‍රව්‍ය වලට අපි කියනවා ප්‍රත්‍ය කියලා කියනවා. ඊළඟට ප්‍රත්‍යයෙන් උපදින යම් දෙයක් තිබෙනවා නම් ඒ කියන්නේ හේතුවක් නිසා හටගන්නා වූ ඵල ධර්මයක් තිබෙනවා නම් අන්නේ ඵල ධර්මයන්ට තමයි පින්වත්නි ප්‍රත්‍යෝත්පන්න කියලා කියන්නේ. ප්‍රත්‍යයෙන් උපදින ධර්ම ප්‍රත්‍යෝත්පන්න. ඊළඟට පින්වත්නි සමහර ධර්ම තිබෙනවා ප්‍රත්‍යයෙන් උපදින්නේ නැති ධර්ම. ඒවට කියනවා ප්‍රත්‍ය නීක කියලා. ප්‍රත්‍ය නිසා හටගන්නේ නැති ධර්ම. දැන් බුදුරජාණන් වහන්සේ මේ අභිධර්මයේහි විස්තර කරනවා සියලු දේවල් ආකාර 4කට බෙදලා. ඒ තමයි චිත්ත, චෛතසික, රූප, නිබ්බාන කියලා මෙන්න මේ ධර්ම 4කට බුදුරජාණන් වහන්සේ බෙදා දක්වනවා. මේ ධර්මයෝ 4 දෙනා අපි ප්‍රත්‍ය, ප්‍රත්‍යෝත්පන්න, ප්‍රත්‍යනීක කියන
මේ කොටස් තුනට බෙදලා දැක්වුවොත් පින්වත්නි ප්‍රත්‍ය නොවන කිසි දෙයක් නැහැ. ඒ නිසා ඒ කතා කරපු චිත්ත, චෛතසික, රූප, නිබ්බාන කියන මේ ධර්ම, පරමාර්ථ ධර්ම හතරම පින්වත්නි ප්‍රත්‍ය බවට ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ කියන්නේ ප්‍රත්‍ය වෙනවා. ඒ ප්‍රත්‍ය නිසා උපදින ධර්ම ගැන, එහෙම නැත්නම් ප්‍රත්‍යෝත්පන්න ධර්ම ගැන, එහෙම නැත්නම් ඵල ධර්ම ගැන සැලකුවොත් ප්‍රත්‍ය නිසා උපදින ධර්ම තිබෙන්නේ චිත්ත, චෛතසික, රූප කියන ධර්ම පමණයි. පින්වත්නි එහෙමනම් ඔබට අදහස් වෙනවා ප්‍රත්‍යයෙන් නූපදින ධර්මත් තිබෙනවා. ප්‍රත්‍යයෙන් නූපදින ධර්ම වලට කියනවා ප්‍රත්‍යයෙන් නූපදින ධර්ම තිබෙන්නේ එකයි, ඒ නිර්වාණය කියන එක. නිර්වාණය කියන එක ප්‍රත්‍ය නිසා උපදින ධර්මයක්වත් ප්‍රත්‍ය නිසා පවතින ධර්මයක්වත් නොවේ. ඒ නිසා මේ නිවනට කියනවා පින්වත්නි අසංඛත ධාතුව කියලා කියනවා. අසංඛත ධාතුව කියලා කියන්නේ දැන් සංඛතයි කියන්නේ පින්වත්නි සකස් වීම තිබෙනවා. එහෙම නැත්නම් හේතුන්ගෙන් හට ගන්නවා කියන එක. එහෙමනම් හේතුන්ගෙන් හටගන්නේ නැති නිවනට කියනවා අසංඛත ධාතුව කියලා. හේතු නිසා හටගන්නේ නැති, හේතු නිසා පවතින්නේ නැති නිසා. පින්වත්නි නිවන කියන එකත් හේතුවක ඵලයක් වුණා නම් නිවන කියන එක හටගත්තට පස්සේ නැති වෙන්න ඕන. හැබැයි පින්වත්නි හේතුවක ඵලයක් නොවන නිසා යම් సంతානයක නිවන කියන එක හටගත්තොත් ඒක නැති වෙන්නේ නැහැ. ඒ නිසා ඒකට කිව්වා අසංඛත ධාතුව කියලා කිව්වා. පින්වත්නි දැන් ඔබට පැහැදිලි මෙන්න මේ ප්‍රත්‍ය, ප්‍රත්‍යෝත්පන්න, ප්‍රත්‍යනීක කියන වචන තුනක් පිළිබඳව ඔබට අදහස් වුණා. එහෙමනම් මෙන්න මේ ප්‍රත්‍ය, ප්‍රත්‍යෝත්පන්න, ප්‍රත්‍යනීක කියන මේ පද තුන එකතු කළා සඳහන් කරන තැනදී කියනවා ත්‍රිරාශිය කියලා කියනවා. පින්වත්නි රාශිය කියන්නේ ගොඩකට, ත්‍රි කියන්නේ තුනට, රාශි ගොඩවල්, එහෙම නැත්නම් ගොඩවල් තුනක් සඳහන් වෙන නිසා ත්‍රිරාශිය කියලා කියනවා. නැවත මතක් කරනවා ත්‍රිරාශිය කියන්නේ ප්‍රත්‍ය, ප්‍රත්‍යෝත්පන්න, ප්‍රත්‍යනීක. ප්‍රත්‍ය කිව්වේ ඒ ප්‍රත්‍ය නිසා යම් ඵල ධර්මයක් හට ගැනීමට, ඒ වගේම හටගත්නා වූ ඵල ධර්මයන්ගේ පැවැත්මට උදව් වෙන දේවල් වලටයි ප්‍රත්‍ය කියලා කිව්වේ. ප්‍රත්‍යෝත්පන්න කිව්වේ ප්‍රත්‍ය නිසා උපදින ධර්මයන්ට, ප්‍රත්‍ය නිසා පවතින ධර්මයන්ට. ප්‍රත්‍යනීක කිව්වේ ප්‍රත්‍යයන්ගේ මැදිහත් වීමකින් තොරව හටගන්නා ධර්ම වලට. ඒ කියන්නේ ප්‍රත්‍ය නිසා නූපදින ධර්ම වලට. යම් ප්‍රත්‍යයක ඌමනාවක් නැහැ ප්‍රත්‍යනීක ඉපදීම සඳහා. ඒ නිසා ප්‍රත්‍යනීක කියලා කියන්නේ ප්‍රත්‍යයෙන් නූපදින ධර්ම වලට. දැන් එහෙමනම් ඔබට වඩා හොඳට පැහැදිලි වුණා ප්‍රත්‍ය, ප්‍රත්‍යෝත්පන්න, ප්‍රත්‍යනීක කියලා බුදුරජාණන් වහන්සේ මේ ප ဋ ාණ ප්‍රකරණය තුල කොටස් තුනක් දේශනා කරනවා. ඒ කොටස් තුනට ත්‍රිරාශිය කියලා කියනවා. පින්වත්නි මේ වචන ඔබට උගන්වන්නේ මේ වචන ඉගෙන ගත්තාම පහසුවෙන් සරලව ඉගෙන ගත්තාම ඔබට ඉදිරි කොටස් ඉගෙන ගන්න හරිම පහසු වෙනවා. දැන් කෙනෙක් හිතන්නට පුළුවන් මේ වචන අපිට හුරු නෑ. නමුත් පින්වත්නි අපි ජීවිතේ එක දවසක හරි මේවා සරලව ඉගෙන ගත්තාම දැන් ත්‍රිරාශිය කියන එක ඔබ සරලව ඉගෙන ගත්තාම ඔබට දැන් ඒ කරුණු ජීවිත කාලය පුරාවටම මතක තබා ගන්නට පුළුවන්. ඒ ත්‍රිරාශියේ අඩංගු වන්නා වූ ප්‍රත්‍ය, ප්‍රත්‍යෝත්පන්න, ප්‍රත්‍යනීක කියන මේ පද එකින් එක අපි ඔබට හඳුන්වලා දුන්නා. ඒවා සටහන් කරගෙන නැවත නැවත වතාවක් මේ දේශනා ශ්‍රවණය කරමින් ඒවා නැවත නැවත තමන්ගේ సంతානයේ මතක තබා ගැනීමට උත්සාහ කරනවා නම් බොහෝම ඉක්මන් කාලයකදී ඔබට මේ ධර්මතාවයන් පිළිබඳව යම් අවබෝධයක් ලැබෙනවා. ඒක පැහැදිලියි. පින්වත්නි දැන් මෙන්න මේ ප්‍රත්‍යයන් පිළිබඳව අපි විස්තර කරගෙන යන අතරතුරේ ඔබට ප්‍රත්‍ය 24න් මූලිකවම තියෙන නැත්නම් පළවෙනියටම සඳහන් වන හේතු ප්‍රත්‍ය පිළිබඳව අද දවසේ මම ඔබට විස්තර කරලා දෙන්නට බලාපොරොත්තු වෙනවා කාල වේලාව තියෙන පරිදි. පින්වත්නි ඔබ අතේ තිබෙනවා මේ වන විටත්
ප ဋ ාණ ධර්ම වන්දනාව කියන ග්‍රන්ථ රත්නයක්. දැන් ලංකා ද්වීපේ බොහෝ අය අතර මේ ප ဋ ාණ ධර්ම වන්දනාව කියන පොත බොහොම සුලභව දකින්නට ලැබෙනවා. එහෙම නොමැති අයත් බොහෝ පින්වත් පිරිස් මුද්‍රණය කරලා බෙදා හරිනවා. ඉතින් යම් කිසි කෙනෙකුට හෝ ඒ පොත් වහන්සේලා තවම ලැබිලා නැත්නම් ඒවා සැපීම සඳහා අපට පුළුවන්කමක් තිබෙනවා. මොකද හේතුව මේ ධර්මය, මේ ප ဋ ාණ ධර්මය ව්‍යාප්ත කිරීම අපේ එක බලාපොරොත්තුවක්. ලංකාද්වීපයේ ඊටාම ඉක්මනින් මේ බුද්ධ ශාසනයේ වියකී යන ධර්ම කොට්ඨාසය වන, ඊටාම ඉක්මනින්ම අතුරුදහන් වීමට නියමිත ධර්ම කොට්ඨාසය වන මේ ප ဋ ාණ ධර්මය ලංකාද්වීපේ පුරා ව්‍යාප්ත කිරීම සඳහා අපි වැඩසටහන් මාලාවක් සිදු කරගෙනම යනවා. ඒ නිසා එසේ සිදු කරන වැඩසටහන් මාලාවේ එක අංගයක් වශයෙන් මේ ග්‍රන්ථ රත්නයන් ඔබ අතටපත් කිරීමත් සිද්ධ වෙනවා. පින්වත්නි, දැන් ඔබ අතේ තිබෙන මේ ප ဋ ාණ ධර්ම වන්දනාව කියන පොත් වහන්සේ අතට ගත්තොත්, ඒ පොත් වහන්සේගේ මුලින්ම සඳහන් වෙනවා හේතුපච්චයෝ, ආරම්මනපච්චයෝ, අධිපතිපච්චයෝ, අනන්තරපච්චයෝ, සමනන්තරපච්චයෝ ආදී වශයෙන් කොටසක්. ඒ කොටස සඳහන් කරන්නේ උද්දේශපාලිය කියලා. පින්වත්නි, උද්දේශපාලිය කියලා කියන්නේ මාතෘකා ටික පමණක් සඳහන් කරලා තිබෙන කෙටි දෙසුම උද්දේශපාලිය. ඊළඟට පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මේ උද්දේශපාලියේ තිබෙන්නා වූ එක් එක් මාතෘකාවන්, එක් එක් ප්‍රත්‍යයන් වෙන වෙනම අරගෙන දේශනා කරනු ලබනවා. උදාහරණයක් වශයෙන් හේතුපච්චයෝති කියලා මුලින්ම හේතු ප්‍රත්‍ය පිළිබඳව විස්තර කරනවා. පින්වත්නි, ඒ හැම තැනකම හේතුපච්චයෝති, ආරම්මනපච්චයෝති, අධිපතිපච්චයෝති, අනන්තරපච්චයෝති, සමනන්තරපච්චයෝති ආදී වශයෙන් මාතෘකාව මුලට අරගෙන විස්තර කරනවා. හේතුපච්චයෝති කියන්නේ හේතු ප්‍රත්‍යය යනු. එතන ඉඳලා විස්තර කරනවා. හේතු සම්පයුත්තකානං ධම්මානං තං සමුත්ථානානං ච රූපානං හේතුපච්චයේන පච්චයෝ. පින්වත්නි, මේකෙනුත් අපි ඔබට මෙහි තිබෙන්නා වූ පදයෙන් පදය විස්තර කරලා ඔබට වඩා අවබෝධය ඇතිවන පරිදි සරලව තේරුම් කරලා දෙන්නට අද උත්සුක වෙනවා. පින්වත්නි, හේතු කියලා මුලින්ම සඳහන් කරන පදයේ තිබෙන්නේ හේතු 6ක් තිබෙනවා. මොනවද ඒ හේතු 6? පින්වත්නි, ලෝභ, ද්වේෂ, මෝහ කියන හේතු 3ත්, ඒ වගේම අලෝභ, අද්වේෂ, අමෝහ කියන මේ හේතු 3ත් කියන හේතු 6ක් අර හේතු කියන පදයෙන් විස්තර වෙනවා. දැන් බලන්න, කෙටියෙන් සඳහන් කරලා තියෙන මේ හේතු කියන අකුරු දෙකේ ඇතුළත විග්‍රහය, විස්තරය තිබෙනවා තරමක් පුළුල්ව. ඒක ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ වගේ දේශනාවකින් තමයි. පින්වත්නි, බොහෝ වෙලාවට අපේ පින්වත් පිරිස මේ ප ဋ ාණ ධර්ම වන්දනාව පොත අරගෙන සජ්ජායනා කරද්දී මතුවන ගැටලුවක් හැටියට අපිට මැසිවිලි නගනවා, ස්වාමීනි, අපට මෙහි තිබෙන්නා වූ පදයන් සිංහලෙන් මුද්‍රණය කරලා දෙන්නට පුළුවන් කමක් නැද්ද කියලා. හැබැයි පින්වත්නි, සිංහලෙන් මුද්‍රණය කරලා දෙන්නට පුළුවන්කම තිබෙනවා. ඒත් ඔබ ඒක අරගෙන කියවද්දී ගන්න අර්ථයන් එක එක්කෙනාට කෙනකෙනාට වෙනස් වෙනවා. එහෙම වෙනස් වුණොත් ධර්මයේ අර්ථයන්ට හානියක් වන නිසා තමයි එහෙම සිංහලෙන් මුද්‍රණය කරලා දෙන්නේ නැත්තේ. හැබැයි පින්වත්නි, ඒක තේරුම් කරලා දුන්නාම ඔබට දැන් මේ වගේ දේශනා මාලාවන් ඔස්සේ ඔබට වටහලා දුන්නාම ඒක සියලු දෙනාටම වැටහෙන්නේ එකම ආකාරයක. දැන් හේතු කියලා කිව්වහම ඒ හේතු කියන පදය ඇතුලේ තිබෙනවා හේතු 6ක්. ලෝභ, ද්වේෂ, මෝහ කියන හේතු 3ත්, අලෝභ, අද්වේෂ, අමෝහ කියන හේතු 3ත් එහි විස්තර වෙනවා. ඊළඟට පින්වත්නි, හේතු සම්පයුත්ත කාණං ධම්මානං, හේතු සම්ප්‍රයුක්ත වූ ධර්මයෝ. දැන් මෙතන මේ හේතු සම්පයුත්ත කාණං ධම්මානං කියන්නේ හේතු සමග යෙදුනා වූ ධර්මයෝ.
පාලියෙහි සම්පයුත්තකාණං කියලා කියන්නේ සම්ප්‍රයුක්තයි කියන වචනය. සම්ප්‍රයුක්තයි කියන්නේ පින්වත්නි සමග යෙදිලා, එකට මිශ්‍ර වෙලා යෙදිලා. හේතු සම්පයුත්තකාණං ධම්මාණං. පින්වත්නි ඔතන සම්ප්‍රයුක්ත කියන වචනය ඔබට පැහැදිලි කර දීම සඳහා මං කෙටි උපමාවක් ගන්නවා. මෙතෙන්දි මේ උපමාව වශයෙන් ගන්නේ අපි හිතමු තේ බඳුනක්. කිරි තේ බඳුනක් කියලා අපි හිතමුකෝ. කිරි තේ බඳුනක් හදනකොට පින්වත්නි ඊට එකතු කරනවා මොනවාද? ජලය එකතු කරනවා. ඒ වගේම සීනි එකතු කරනවා. ඒ වගේම කිරි එකතු කරනවා, කහට එකතු කරනවා. පින්වත්නි දැන් ඔබෙන් අහනවා මේ ජලය සමග යෙදිලා තිබෙන, ජලය සමග එකට මිශ්‍ර වෙලා තිබෙන දේවල් මොනවද කියලා. ඔබගේ පිළිතුර වෙන්නේ සීනි, කිරි, කහට කියන මේ ද්‍රව්‍ය තුන ජලය සමග මිශ්‍ර වෙලා තිබෙනවා. දැන් අපි හිතමු අපි මේ තේ කෝප්පේ තිබෙන ජලය ටික, සීනි ටික මේවා වෙන් කළ හැකිද? වෙන් කරන්නට පුළුවන් කමක් නැහැ. ඇයි? මේවා එකට මිශ්‍ර වෙලා එකින් එක සමග බද්ධ වෙලා කලවම් වෙලා තිබෙන්නේ. අන්න ඒ අදහසින් තමයි පින්වත්නි සම්ප්‍රයුක්තයි කියලා කියන්නේ. පාලියෙන් සම්පයුත්ත කියලා කියන්නේ. එහෙනම් දැන් ඔබ තේරුම් ගන්න මේ හේතු සම්පයුත්තකාණං ධම්මාණං කියලා කියන්නේ මොනවද? හේතු සමග යෙදිච්ච ධර්මයෝ. පින්වත්නි මේ හේතු හටගන්නේ හිතකනේ. උදාහරණයක් හැටියට අපි ගත්තොත් ලෝභ සිතක් ගනිමු. මේ ලෝභ සිතක තිබෙනවා පින්වත්නි හේතු දෙකක්. ඒ හේතු දෙක තමයි මෝහය සහ ලෝභය කියන හේතු දෙක. මෝහයත් ලෝභයත් කියන හේතු ද්වය, හේතු දෙක මේ ලෝභ සිතක පවතිනවා. පින්වත්නි මෝහය කියලා කියන්නේ අකුසල සිත් හැම එකකම හටගන්නා වූ අකුසල සාධාරණ චෛතසිකය. සෑම අකුසල සිතකම හටගන්නවා. ඒ වගේම මේ ලෝභ සිතක් නිසා ලෝභ සිතෙහි අනිවාර්යයෙන්ම ලෝභය හටගන්නවා. එහෙනම් මෝහයත් ලෝභයත් කියලා කියන්නේ හේතු දෙකක්. මෙන්න මේ හේතු දෙක පින්වත්නි අනෙකුත් චෛතසික සමග යෙදිලා තිබෙන්නේ. එහෙම නැත්නම් මේ හේතු දෙක සමග අනෙකුත් චෛතසික මිශ්‍ර වෙලා තිබෙන්නේ, කලවම් වෙලා තිබෙන්නේ. දැන් අපි ගත්තොත් අකුසල් සිත් වෙච්ච ලෝභ සිතක අහිරිකය, එහෙම නැත්නම් පවට ලැජ්ජා නැති බව, අනෝත්තප්පය, පවට බය නැති බව, උද්දච්චය, සිතෙහි විසිරුණු බව ආදී අකුසල චෛතසිකයෝ තිබෙනවනේ. මේ අකුසල චෛතසිකයෝ කලවම් වෙලා මිශ්‍ර වෙලා තිබෙනවා. කවුරු සමගද? අන්න අර හේතු දෙක සමග මිශ්‍ර වෙලා තිබෙනවා. ඒකයි කිව්වේ හේතු සම්පයුත්තකාණං ධම්මාණං. අනිත් එක මතක් කරන්න ඕන පින්වත්නි. මේ හිතක් ගත්තොත්, අකුසල හිතක් ගත්තොත්, ඒ අකුසල හිතත් අර හේතු සමග කලවම් වෙලා තිබෙනවා. එහෙනම් අපි කිව්වා ලෝභ හිතක අකුසල හේතු දෙකක් තිබෙනවා. මෝහයත් ලෝභයත් කියන හේතු දෙක. ඒ හේතු දෙක සමග ඒ සිතෙහි හටගන්නා වූ චෛතසිකයනොත් ඒ හිතත් මිශ්‍ර වෙලා සමග යෙදිලා, එකට යෙදිලා, එක්ව යෙදිලා තියෙනවා. ඒ නිසා කිව්වා තං සම්පයුත්තකාණං ධම්මාණං. ඒ වගේම තං සමුට්ඨානානංච රූපාණං. මේ හේතු සමග හටගන්නා වූ රූප ටිකක් තිබෙනවා. අන්න ඒ රූපත් හේතුපච්චේන පච්චයෝ. හේතුපච්චේන පච්චයෝ කියලා කියන්නේ පින්වත්නි හේතුමය උපකාර ශක්තියෙන් උපකාර කරනවා. දැන් හේතු ප්‍රත්‍ය කියන්නේ මොකද්ද කියලා ඊළඟට විග්‍රහ කරන්න ඕන. පින්වත්නි ඔබට මම සරල උපමාවක් කියලා දෙන්නම් මේ හේතු ප්‍රත්‍ය කියන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න. ඔබ දන්නවා ගසක් පොළොවට සම්බන්ධ වෙලා තිබෙන්නේ මුල් වලින්. මේ මුල් වලින් සිදුවෙන ප්‍රධානතම කෘත්‍ය තමයි ඒ ශාකයෙහි පවතින කඳ, අතු, ඉති, මල්, ගෙඩි ආදී සියලු දේවල් ස්ථීරව පිහිටා සිටීමට උපකාර කිරීම. එහෙම නැත්නම් පොළොවට සම්බන්ධ කරලා ස්ථීරව පිහිටා සිටීමට උපකාර කරනවා. යම්කිසි දවසක මේ මුල් මැරුණොත්, එහෙම නැත්නම් මුල් ඉදිරී ගියොත්, ගැලවී ගියොත් ගසත්
එහි තිබෙන්නා වූ අතුත් මේ සියල්ලම බිම වැටෙනවා. එහෙම නැත්නම් මුල් මැරී ගියොත් ඒත් එහෙමයි. කඳ අතු ඉති ආදී සියල්ල බිමට ඇද වැටෙනවා. ඒ නිසා පින්වත්නි ගසෙහි කඳ අතු ඉති ආදියට ස්ථීරව පිහිටා සිටීමට උපකාර කරන්නේ මුල්. අන්න ඒ වගේ පින්වත්නි අපි අර කලින් කතා කරපු ලෝභසිත කියන උදාහරණයෙන් නැවත ගත්තොත් ඒ ලෝභ සිතේ තිබෙනා වූ ලෝභය මෝහය කියන මේ මූල හේතු දෙක ඒ සිතට වැටෙන්නේ නැතුව ස්ථීරව පිහිටා සිටින්නට උපකාර කරනවා. ඒ වගේමයි පින්වත්නි ඒ සිතෙහි තිබෙනා වූ චෛතසිකයන්ටත් ස්ථීරව පිහිටා සිටීමට උපකාර කරනවා. ඒ වගේමයි පින්වත්නි ඒ සිත නිසා ඒ හේතු සහිත හිත නිසා හටගන්නා වූ යම් රූප ටිකක් තිබෙනවා නම් ඒ රූපයන්ටත් ස්ථීරව පිහිටා සිටීමට උපකාර කරනවා. මෙන්න මේ ස්ථීරව පිහිටා සිටීමට උපකාර කරන ඒ ශක්තියට කියනවා හේතු ප්‍රත්‍ය කියලා කියනවා. දැන් ඔබට වැටහෙනවා හේතු ප්‍රත්‍ය කියන්නේ මූල භාවයෙන් කරන උපකාරය. මුලක් බඳුව මුලක් වැනි ඒ සිත්වලට චෛතසිකයන්ට රූපවලට වැටෙන්නට නොදී ස්ථීරව පිහිටා සිටීමට උපකාර කරන ඒ උපකාරක ශක්තියටයි පින්වත්නි හේතු ප්‍රත්‍ය කියලා කිව්වේ. දැන් එහෙමනම් ඔබ තේරුම් ගත යුතු එක දෙයක් තිබෙනවා. මේ ප ဋ ාණය කියලා හැමෝම දැන් කතා කරන්න පටන් අරගෙන තියෙන මේ මාතෘකාව කවරක් සඳහාද අපි ඉගෙන ගත යුත්තේ? සමහර තැන්වලින් සමහර නොදන්නා උදවිය කියනව අසන්නට ලැබෙනවා මේක මේ හේතුපච්චයෝ ආරම්මනපච්චයෝ අධිපතිපච්චයෝ ආදී වශයෙන් කියා හිටියට ධර්මාවබෝධය වෙනවද? මේවා ගිරව්වාගේ කීවට පළක් වෙයිද කියලා කතාවක් දැන් අසන්නට ලැබෙනවා. හැබැයි පින්වත්නි යම්කිසි කෙනෙක් මේක අවම වශයෙන් සජ්ජායනා කිරීම මාත්‍රය හෝ කරනවා නම් බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාරනවා මේ සජ්ජායනා කිරීම පවා බොහෝම ආනිසංසදායකයි කියලා. අනික පින්වත්නි සජ්ජායනා කරන්න මේවා අපිට ධාරණය වෙනවා. අපිට හොඳට මතක හිටින්න මේවා වැටහෙන ප්‍රමාණයත් දියුණු වෙනවා. ඒ නිසා සජ්ජායනා කිරීම හෝ කරන්න ඕන. ඊළඟට දැන් අපි සලකා බලන්න ඕන මේක සජ්ජායනා කරලා ඉගෙන ගත්තාම තියෙන ප්‍රයෝජනය මොකක්ද කියලා. පින්වත්නි අපි හිතමු ලෝභ සිතක් හටගත්තා කියලා. මම අර කලින් ගත්ත ලෝභ සිතම උදාහරණ වශයෙන් ගත්ත නිසා නැවත මතක් කරන්නේ ලෝභ සිතක් ඇති වුණා කියන උදාහරණය ගමු. උදාහරණයක් වශයෙන් අපි හිතමු ලස්සන ඇඳුමක් දැකලා ඒ ඇඳුමට දැඩි ආශාවක් අපිට හටගත්තා. එහෙම නැත්නම් රස කෑමක් දැකලා ඒ රස කෑම කෙරෙහි අපිට ආසාවක් තණ්හාවක් ඉපදුනා. ලෝභ සිත් හටගත්තා. ඔබ දන්නවා සාමාන්‍ය ජීවිතයේදී ලෝභ සිත් හටගන්නා අවස්ථා පිළිබඳව. හැබැයි මේ ලෝභ සිත් හටගන්නා අවස්ථාවවලදී පින්වත්නි අපට දැනෙන්නේ මේ ලෝභ සිත් කොතනක හටගත්තා වගේද? එහෙම නැත්නම් කවුරුට කවර පුද්ගලයෙක්ට මේ ලෝභ සිත් හටගත්තා වගේද අපිට නිතරම හැඟෙන්නේ. මට ලෝභයක් ඇති වුණා. පුද්ගල සංඥාවෙන් ආත්ම සංඥාවෙන් අපි ඒක අල්ලනවා. ඒ නිසා පින්වත්නි අපිට සක්කාය දෘෂ්ටිය කියන එක එන්නම තියුණුව වැඩෙනවා. දැන් මේ සක්කාය දිට්ඨිය දුරු කරගන්න නම් බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ පරිදි මෙන්න මේ ධර්මයන්ගේ තිබෙන යථා ස්වභාවය තේරුම් ගන්නට ඕන. දැන් අපිට හටගත්තා වූ මේ ලෝභ සිත ඉස්සෙල්ලාම ලෝභ සිතක් හටගත්තු බව අපිට දැනගන්නට ඕන. ලෝභ සිතක් හටගත්තට පස්සේ ඒ Tamanට හිතෙනවා නම් මේ ලෝභ සිත මට ඇති උනේ මමයි ඒ ලෝභ සිතෙන් ඒ දෙය ආශා කළේ ආදී වශයෙන් හිතෙනවා නම් ඒ තුල තිබෙන්නේ සක්කාය දෘෂ්ටියමයි.
මේ විදියට මේ ප ဋ ාණ ධර්මයේ ඉගෙන ගන්නකොට එහෙම නැත්නම් මේ හේතුඵල න්‍යායන් ඉගෙන ගන්නකොට ක්‍රමක්‍රමයෙන් අපිට ශ්‍රුතමේ ඥාණයෙන් දැනගන්නට ලැබෙනවා මෙතන සත්වයේ පුද්ගලයේ කරපු දෙයක් නෙමෙයි. මෙතන සිද්ධ වුණේ සිතෙහි තිබෙන්නා වූ අර හේතු එහෙම නැත්නම් ඒ හේතු වලින් මූල හේතු වෙච්ච ලෝභය සහ මෝහය කියන හේතු දෙකෙන් තමයි මෙන්න මේ ලෝභ සිත හටගත්තේ. ඒ වගේම ඒ ලෝභ සිත පවතින්නේ. එහෙමනම් අපි මුලින් හිතපු එහෙම නැත්නම් සාමාන්‍ය ජීවිතේදී අපට නිතර හිතෙන මට ලෝභයක් ඇති වුණා කියන කතාව දැන් ක්‍රමක්‍රමයෙන් අපේ ගෙවෙනවා. කොහොමද එහෙනම් දැන් හිතෙන්නේ? අපිට මේ ධර්ම කොටාසය අවබෝධ වෙන්නට අපිට වැටහෙනවා පින්වත්නි මේක මම කරපු දෙයක් නෙවෙයි. එහෙම නැත්නම් පුද්ගලයෙක් සත්වයෙක් කරපු දෙයක් නෙවෙයි. ආත්මයක් කරපු දෙයක් නෙවෙයි. සත්ව පුද්ගල ආත්ම සංඥාව දුරු වෙනවා. සත්‍ය වශයෙන්ම අනාත්ම වූ දෙයක්මයි තිබෙන්නේ. හැබැයි අනාත්ම වූ දේ කෙරෙහි ආත්ම වූ සංඥාවක් බැසගෙන අනත්තේ අත්ත් සංඥා කියන සංඥා විපල්ලාසය අපි ගාව තිබෙනවා. පින්වත්නි එහෙමනම් මේ අනාත්ම වූ දෙය අනාත්ම වූ දෙයක් වශයෙන්ම දැනගන්නට අපි මෙන්න මේ ප ဋ ාණ ධර්මයේ තිබෙන්නා වූ කරුණු කාරණා එහෙම නැත්නම් මේ ධර්ම කාරණා යොදා ගන්නට ඕන. මූල භාවයෙන් උපකාර කරපු නිසා තමයි මේ හිත හටගත්තේ. මේ උපකාරක ශක්තිය මූල භාවය කියලා කියන්නේ මුලක් වගේ ඒ ධර්මයන්ට ස්ථීරව පිහිටා සිටීමට උපකාර කිරීමයි මේ හේතු ප්‍රත්‍යයවත් මූල භාවයෙන් කරන උපකාරය කියලා කියන්නේ. එහෙමනම් පින්වත්නි දැන් අපි සලකා බලමු නැවතත් මේ හේතු ප්‍රත්‍ය තුල තිබෙන්නා වූ ත්‍රිරාශිය. අපි මුලින්ම මතක් කළා ප ဋ ාණ ධර්මයේ තුල ත්‍රිරාශිය කියලා බුදුරජාණන් වහන්සේ රාශීන් 3ක් ගොඩවල් 3ක් දේශනා කරනවා. ඒ තමයි ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න ප්‍රත්‍යනීක. දැන් අපි බලමු හේතු ප්‍රත්‍යේ ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න ප්‍රත්‍යනීක ධර්ම මොනවද කියලා. පින්වත්නි ඔය විදිහටම මේ ප්‍රත්‍ය 24 ගැනම සාකච්ඡා කරලා ඒ සාකච්ඡාවේදී හැම ප්‍රත්‍යයකම ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න ප්‍රත්‍යනීක ධර්ම මොනවද කියලා ත්‍රිරාශියකට වර්ගීකරණය කරගෙන ගොඩවල් 3ක් හදාගෙන ඒවා පිළිබඳ අධ්‍යයනය කරද්දී දවසින් දවස නුවණ මුහුකුරා යනවා ප්‍රඥාව දියුණු වෙනවා. මේ ධර්මයන් නොදැන ඉන්න තාක්කල් අපි පඹගාලක පටලැවෙනවා. යමෙක් භාවනා කිරීම ආදියට පවා යොමු වෙනවා. හැබැයි මේ මුලින්ම කළ යුතු පර්යප්තිය ඉගෙන ගැනීම නොකර එතෙන්දී ඔහු ටික දුරක් කරගෙන යයි. සමත භාවනාවකුත් වඩයි. නමුත් විදර්ශනා භාවනාව සිද්ධ කරන්න යනකොට පින්වත්නි මුලා වෙනවා. ඒ එක තැනක මුලා වුණොත් බොහෝ විට ධර්ම මාර්ගය වරදිනවා. සමහර වෙලාවට සෝවාන් ආදී මාර්ගඵල ලැබූ බවට ප්‍රත්‍යක්ෂ කොටගෙනම සිටිනවා. නමුත් ලැබපු සෝවාන් ආදී මාර්ගඵලයක් නැහැ. මේ ප ဋ ාණ ධර්ම දේශනාවල ඉදිරි ප්‍රත්‍යයන් පිළිබඳව විස්තර කරද්දී ඔබට වටහා ගන්නට පුළුවන්කම තිබෙනවා වර්තමාන ලෝක සත්වයක් කොයිතරම්නම් මුලාවටපත් වෙලා ඉන්නවද කියලා. දැන් සමහර උදවිය අපට පවා දොස් නගනවා මේ ප ဋ ාණ ධර්මයේ වගේ පොත්වල තිබෙන දේවල් නෙමෙයි අවශ්‍ය වෙන්නේ. තම තමන්ගේ ප්‍රත්‍යක්ෂය තමයි අවබෝධය තමයි අවශ්‍ය වෙන්නේ කියලා. නමුත් පින්වත්නි බුදුරජාණන් වහන්සේ නමක් ලෝවට පහළ වෙලා කවදාවත් එහෙම කතාවක් කිව්වේ නැහැ. බුදුරජාණන් වහන්සේ ධර්මයක් දේශනා කළා. ඒ දේශනා කරපු ධර්මය අපි අධ්‍යයනය කළ යුතුයි. ඒකට කියනවා පර්යප්තිය කියලා. පර්යප්තිය ඉගෙන ගන්නේ නැතුව යමෙක් ප්‍රතිපත්තියක් පූර්ණේ කරනවා නම් ඒ මාර්ගය වැරදි. ඊළඟට පර්යප්තියෙන් ප්‍රතිපත්තියට නිවැරදිව ගියපු කෙනාට තමයි නිවැරදි ප්‍රතිවේදයක් හෙවත් නිවනක් සාක්ෂාත් වෙන්නේ. දැන් කෙනෙකුටත් වැරදි ක්‍රමයකටත් ගිහිල්ලා නිවනක් කියලා එකක් සාක්ෂාත් වෙන්න පුළුවන්.
ඔහු හිතාගෙන ඉන්නත් පුළුවන්. හැබැයි මරණයටපත් වෙලා යනකොට තමයි තේරෙන්නේ තමන් නිවන් දැකලා නැහැ. සමහර කෙනෙක් රහත් වෙලා කියලාත් හිතාගෙන රැවටිලා ඉන්නවා. ඉතින් පින්වත්නි, නමුත් මේ ධර්මයේ නිවැරදිව අධ්‍යයනය කළා නම් තමන් රැවටෙන්නේ නැහැ. ඒකම ලොකු ලාභයක් තමන්ට. තමන් නොරැවටී ඉඳීම. ඒ නිසා පින්වත්නි, පැහැදිලිව තේරුම් ගත යුතු කාරණාවක් තමයි මේ අභිධර්මය කියන එක අත්‍යවශ්යෙන්ම ඉගෙන ගත යුතුමයි. එසේ ඉගෙන නොගත්තොත් මුලා වෙලා ඔබත් අපරාධේ මේ සංසාර ගමනේ manuss ලෝකයේ ඉපදිච්ච සුගති ආත්ම භාවයක් ලැබිච්ච වෙලාවේ බුද්ධ ශාසනයකුත් සම්මුඛ වෙච්ච වෙලාවේ ඒ බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජන නොගෙන ඔබ මුලා වෙලා සමහර වෙලාවට සතර අපායට වැටෙන්නටත් පුළුවන්කම තිබෙනවා. දැන් පින්වත්නි, අපි ඔබට මතක් කළා වගේ හේතු ප්‍රත්‍යේ ත්‍රිරාශිය පිළිබඳව විස්තර කරලා දෙන්නයි හදන්නේ. මම මුලින්ම සඳහන් කළා හේතු ප්‍රත්‍යේ තිබෙන මුලින්ම ප්‍රත්‍ය ටික අපි සලකා බලමු. මුලින්ම කිව්වනේ ප්‍රත්‍ය කියන තැන හේතු 6ක් තිබෙනවා. අර මුලින්ම සඳහන් කළානේ හේතු කියන වචනේ නේද? ඒ හේතු කියන වචනය තුල තිබිච්ච හේතු 6ම තමයි මෙතන මේ ප්‍රත්‍ය ගොඩට වැටෙන්නේ. හේතු 6 නැවත අපි විග්‍රහ කරගනිමු. මොනවද ඒ හේතු 6? ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල හේතු 3යි. පින්වත්නි, ඊට පස්සේ අලෝභ, අද්වේෂ, අමෝහ කියලා හේතු 3ක් තියෙනවා. මේ හේතු 3 පින්වත්නි ආකාර කිහිපයකට බෙදන්න පුළුවන්කම තිබෙනවා. නැවතත් ඒ කියන්නේ කුසල හේතු 3ක් වශයෙන් සඳහන් කරන්න පුළුවන්කම තිබෙනවා. තව විපාක හේතු 3ක් වශයෙන් සඳහන් කරන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම ක්‍රියා හේතු 3ක් වශයෙන් සඳහන් කරන්න පුළුවන්කම තිබෙනවා. පින්වත්නි, අර කලින් සඳහන් කරපු ලෝභ, ද්වේෂ, මෝහ කියන තුන නම් ඒකාන්තයෙන්ම අකුසල හේතු 3ක්නේ. ඒක ඒ හේතු 3ට අකුසල හේතු 3 කියලාමයි කියන්නේ. හැබැයි පින්වත්නි, පසුව තිබෙන අලෝභ, අද්වේෂ, අමෝහ කියන ඒවා විතක කුසල හේතු, විතක විපාක හේතු, විතක ක්‍රියා හේතු. දැන් එහෙමනම් ඔබට මේක ආකාර දෙකකට බෙදන්නත් පුළුවන්. ආකාර 3කට බෙදන්නත් පුළුවන්. ආකාර 4කට වර්ගීකරණය කරන්නත් පුළුවන්. මෙන්න මං නැවත ඔබට පැහැදිලි කරලා දෙනවා ආකාර දෙකකට බෙදෙන විදිය. කොහොමද? ලෝභ, ද්වේෂ, මෝහ කියලා අකුසල හේතු 3යි. අලෝභ, ආදේශ, අමෝහ කියලා කුසල හේතු 3යි. ඔන්න ආකාර දෙකකට බෙදුවා. දැන් ආකාර 3කට බෙදන්නේ කොහොමද? ආකාර 3කට බෙදනවා නම් මෙහෙමයි. ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල හේතු 3යි. ඊට පස්සේ අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසල හේතු 3යි. ඊට පස්සේ අලෝභ, ආදේශ, අමෝහ කියන අව්‍යාකත හේතු 3යි. දැන් ඔන්න ආකාර 3කට බෙදුවා. එතෙන්දී ඔබට හමු වුණා වචනයක් අව්‍යාකත හේතු කියලා. පින්වත්නි, පාලියෙහි සඳහන් වෙනවා අභ්‍යාකතා ධම්මා කියලා. අභ්‍යාකත එහෙම නැත්නම් අව්‍යාකත. ව්‍යාකතයි කියන්නේ කිය යුතුයි. අව්‍යාකතයි කියන්නේ පින්වත්නි නොකිය යුතුයි. දැන් කවරක් ලෙසද නොකිය යුත්තේ? පින්වත්නි, මුලින්ම සඳහන් කරනවානේ මේ ලෝකේ පවතිනවා කුසල, අකුසල, විපාක, ක්‍රියා කියලා සිත් වර්ග 4ක්. ඒ 4න් මුල් දෙක කුසල, අකුසල. එහෙනම් කුසල, අකුසල ලෙස නොකිය යුතු ධර්මයන්ට කියනවා අව්‍යාකත ධර්මයෝ කියලා. සිත් වශයෙන් නම් පින්වත්නි විපාක, ක්‍රියා කියන වර්ග දෙකට කියනවා අව්‍යාකතයි කියලා. අව්‍යාකතයි කියලා කිව්වහම කුසල, අකුසල ලෙස නොකිය යුතු ධර්මයන් හැටියට විපාක සිත් සහ එහි තිබෙන්නා වූ චෛතසිකය, ක්‍රියා සිත් සහ එහි තිබෙන්නා වූ චෛතසිකය. ඒ වගේම පින්වත්නි නිවනත් කුසල, අකුසල ලෙස කියන්න බෑ. නිවන කියන එකත් කුසල, අකුසල ලෙස කියන්න බැරි නිසා ඒකත් අව්‍යාකත ගොඩටමයි වැටෙන්නේ. ඒ වගේම පින්වත්නි අපේ මේ ශරීරයේ හෝ වේවා බාහිර තැනක හෝ වේවා තිබෙන රූප තිබෙනවනේ. රූප 28ක් තිබෙනවනේ. මේ රූප 28ත් කුසල ලෙස කියන්නත් බෑ, අකුසල ලෙස කියන්නත් බෑ. ඒ නිසා කියනවා ඒකටත් අව්‍යාකතයි කියලා කියනවා. එහෙනම් දැන් අව්‍යාකත ධර්ම කිහිපයක් ඔබට හමු වුණා.
විපාක සිත් සහ චෛතසිකයෝ, ක්‍රියා සිත් සහ චෛතසිකයෝ, ඒ වගේම නිවන සහ රූප. හැබැයි මේ හේතු ප්‍රත්‍යයේදී අර නිවන ගැන කතා කරන්නේත් නැහැ. ඒ වගේම රූප ටික ගැන කතා කරන්නේත් නැහැ. මෙතෙන්දි සලකන්නේ විපාක සිත් සහ චෛතසිකයෝ, ක්‍රියා සිත් සහ චෛතසිකයෝ කියන මෙන්න මේ ධර්ම දෙක තමයි අව්‍යාකත ධර්ම හැටියට සඳහන් කරන්නේ. පින්වත්නි, දැන් ඔබට හේතු ගොඩෙන් නැවත මතක් කරනවා හේතු වර්ග දෙකක් වශයෙන් දක්වන්න පුළුවන් ක්‍රමයක් තිබ්බා. ඒ තමයි අකුසල හේතු, කුසල හේතු. හේතු වර්ග තුනක් වශයෙන් දක්වපු අවස්ථාවක් තිබ්බා. අකුසල හේතු, කුසල හේතු, අව්‍යාකත හේතු. පින්වත්නි, දැන් අව්‍යාකත හේතුත් නැවත කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ විපාක හේතු සහ ක්‍රියා හේතු. එහෙනම් විපාක හේතු වලට තිබෙනවා අලෝභ, අද්වේෂ, අමෝහ කියන විපාක හේතු තුනක්. ඒ වගේම ක්‍රියාසිත වල හට ගන්නා වූ ඒත් අලෝභ, අද්වේෂ, අමෝහ කියන හේතු තුනක් තිබෙනවා. ඒ නිසා ඒවට කියනවා ක්‍රියා හේතු කියලා. දැන් එහෙනම් දැන් අපිට සමස්තයක් වශයෙන් ඒ හේතු 12ක් වශයෙන් දක්වන්න පුළුවන්කම තිබෙනවා. මෙන්න හේතු 12 දක්වන ආකාරය ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල හේතු 3යි. අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසල හේතු 3යි. අලෝභ, අද්වේෂ, අමෝහ කියන විපාක හේතු 3යි. ඒ වගේම අලෝභ, අද්වේෂ, අමෝහ කියන ක්‍රියා හේතු 3යි. ඒ වගේ 3 වරක් 4ක් කියුණා 12ක් කියවෙනවා. එතකොට ඒ සියල්ලටම කියන්න වෙන්නේ පින්වත්නි මොනවද? හේතු කියලා කියන්නේ. මේ සියල්ලම හේතු ප්‍රත්‍යෙහි හේතු ධර්ම නැත්නම් ප්‍රත්‍ය ධර්ම. දැන් ප්‍රත්‍ය ධර්ම දැනගත්තට පස්සේ ඒ ප්‍රත්‍ය නිසා උපදින, ප්‍රත්‍ය නිසා හටගන්නා ධර්මයන් පිළිබඳව ඊළඟට සලකා බලන්න ඕන. ඒවට කියනවා ප්‍රත්‍යෝත්පන්න කියලා. පින්වත්නි, හේතු ප්‍රත්‍ය නිසා හටගන්නව නම් ඒ සියල්ලටම කියනවා සහේතුක ධර්ම කියලා කියනවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කොට වදාලා සිත් වර්ග කෙටි ක්‍රමයෙන් නම් 89ක් තිබෙනවා. විස්තර ක්‍රමයෙන් නම් සිත් 121ක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. දැන් මේ දේශනාව අහනකොට කිසියම් කෙනෙකුට ටිකක් ඇති වෙන්න පුළුවන් කම්පනයක්. අනේ අපි මේ සිත් දන්නේ නැහැ නේද කියලා. රේරුකාණේ චන්දවිමල මහානායක හාමුදුරුවන්ගේ අභිධර්ම මාර්ගය කියන පොත අරගෙන ඒකේ තිබෙනවා මේ සිත් 89. මේ සිත් 89 පිළිබඳව නම් ටික බලලා තේරුම් අරගෙන ලියලා පුරුදු වෙන්න. ඔබට මේ ජීවිතේදී මේකේ වටිනාකමක් නැති වෙන්න පුළුවන්. හැබැයි පින්වත්නි, ඔබට පරලොවදී හරි උපකාර වෙනවා. දැන් සමහර වෙලාවට සමහරු කියනවා සුනීත සෝපාකල අභිධර්ම පන්ති ගියාද? සුනීත සෝපාකල කොල කෑලි වල ලිව්වද? බුදුරජාණන් වහන්සේ දැක්ක ගමම්ම සිව්පද ගාතාවක් කිව්ව ගමම්ම ඒ සිව්පද ගාතාව ශ්‍රවණය කරලා ඉවර වෙනකොටම මාර්ගඵල වලටපත් වුණා නේද? සන්තති අමාත්‍යවරයා දින 7ක් මත්පැන් පානය කරලා ඉඳලත් එක ධර්ම පදයක් ඇහුව ගමම්ම රහත් වුණා නේද? බාහිය දාරුචීරිය ස්වාමින් වහන්සේලා වගේ අය ඊටාම ඉක්මනින් සිව්පද ගාතාවක පද දෙකක් අහනකොට චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා උතුම් රහතන් වහන්සේලා වුණා නේද? එහෙමනම් මේ ප ဋ ාණය, මේ අභිධර්මයේ පොත්වල ලියලියා ඉගෙන ගන්න ඕනද? නිවන් දකින්න ඕව කළ යුතුයද? ආදී වශයෙන් ප්‍රශ්න නගන සමාජයක් අද බොහෝ වෙලාවට තිබෙනවා. හැබැයි පින්වත්නි, මේ කිසි කෙනෙක් කතා කරන්නේ නැහැ සුනීත සෝපාකල අතීත භවවල, අතීත බුද්ධ ශාසනවල කොයි තරම්නම් මේ ප ဋ ාණය වගේ ගැඹුරු ධර්මයන් අධ්‍යයනය කරන්න ඇතිද කියලා. ඒ නිසා ඒ කතාවලට මුලා වෙන්නේ නැතුව මේ පින්වත් පිරිස බොහොම උනන්දුවෙන් මේ බුද්ධ ශාසනයක් හම්බ වෙච්ච වෙලාවේ මාර පාර්ශ්වික වචනවලට හසු වෙන්නේ නැතුව ඔබ ඉගෙන ගන්න. කවදා හෝ දවසක ඔබට මේ බුද්ධ ශාසනයේ කෙලවරදී හෝ එහෙම නැත්නම් ඔබට පින්වත්නි මෛත්‍රී බුද්ධ ශාසනයේදී හෝ ඒ මෙතේ බුදුන් හමුවේදී හෝ කියන සිව්පද ගාතාවක් අහලා චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරන්න හරි ඔබ මේ ජීවිතයේදී මේ කරන දේවල් උපනිශ්‍රේ වෙනවා ඒකාන්තමයි.
ඒ නිසා මේවා අහක දාන්නේ නැතුව මේ කියන දේවල් බොහෝම උනන්දුවෙන් කරන්න පුරුදු වෙන්න. දැන් මම කියමින් සිටියේ සිත් වර්ග 89ක් පිළිබඳව ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. මේ සිත් වර්ග 89න් පින්වත්නි සිත් 18ක් තිබෙනවා අහේතුක හිත්. අහේතුක හිත් කියපු ගමම්ම වැරදවා වටහා ගන්න එපා. හේතුන්ගෙන් හටගන්නේ නැහැ කියන එක නෙමෙයි එතන අදහස් වෙන්නේ. ඒ සිත් ඇතුලේ හේතු යෙදෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි අර කතා කරපු ලෝභ, ද්වේෂ, මෝහ, අලෝභ, ද්වේෂ, අමෝහ කියන හේතු එකක්වත් යෙදෙන්නේ නැත්නම් ඒ හේතු නොයෙදෙන නිසා ඒවට කියනවා අහේතුක සිත් කියලා. එහෙනම් මේ කතාවේදී අපි අහේතුක සිත් ටික අයින් කරන්න වෙනවා. ඇයි? දැන් හේතු නිසා උපදින ධර්ම නම් ඒ හිත්වල හේතු තියෙන්න ඕන. එහෙනම් අහේතුක හිත්වල ඇතුලේ හේතු නැති නිසා ඒ හිත් ටික අයින් කරනවා. අන්න එහෙමනම් සිත් 89න් 18ක් අයින් කළාම සිත් 71ක් තිබෙනවා සහේතුක හිත්. ඒවට සහේතුකයි කියන්නේ ලෝභ, ද්වේෂ, මෝහ, අලෝභ, අද්වේෂ, අමෝහ කියන හේතු වලින් එකක් හෝ යෙදිලා තියෙනවා නම් අන්න ඒ හිත් වලට කියනවා සහේතුක හිත් කියලා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ හේතු සම්පයුත්තකානං ධම්මානං හේතු යෙදිච්ච ධර්මයෝ. හේතු යෙදිච්ච ධර්මයෝ හැටියට පින්වත්නි දැන් ඔබට තේරෙනවා හේතු යෙදිච්ච හිත් ටික. සහේතුක සිත් 71. එහෙනම් මේ හේතු ප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්න බවට පත් වෙනවා. ඒ වගේම ඒ සහේතුක සිත් 71 යම්තාක් දුරට චෛතසිකයෝ තිබෙනවා නම් ඒ චෛතසිකයෝ 52ක් තිබෙනවා. චෛතසික 52ම මේ සඳහා ගන්නවා. හැබැයි පින්වත්නි සහේතුක සිත් ඝණයට අයිතිවන මෝහ සිත් දෙකේ තිබෙනා වූ මෝහ චෛතසිකය හැර මෝහ චෛතසිකයේ ඒ මෝහ සිත් දෙකේ තිබෙන දැන් අනිකුත් සහේතුක හිත්වල තිබෙන මෝහ චෛතසිකය ගන්නවා. ඒකනේ 52ම ගත්තේ. හැබැයි පින්වත්නි මෝහ සිත් දෙකේ තිබෙන මෝහ චෛතසිකය අයින් කරනවා. ඒකට හේතුව තමයි පින්වත්නි මම මේක පැහැදිලි කරලා දෙන්නම්. දැන් ලෝභ සිතක් ගත්තොත් ලෝභ සිතේ මෝහයයි ලෝභයයි හේතු දෙකම තිබෙනවා. එතකොට මෝහය සමග ලෝභය යෙදිලා ලෝභය සමග මෝහය යෙදිලා. එතකොට සම්ප්‍රයුක්තයි. ද්වේෂසිතේ මෝහයයි ද්වේෂයයි දෙකම තිබෙනවා. එතකොට ද්වේෂය සමග මෝහය සම්ප්‍රයුක්තයි. මෝහය සමග ද්වේෂය සමග යෙදිලා නිසා සම්ප්‍රයුක්තයි. හැබැයි පින්වත්නි මෝහ හිතේ තියෙන්නේ මෝහය පමණයි. ඉතින් මෝහය පමණක් නම් තිබෙන්නේ එයා තනිවමනේ ඉන්නේ. එතකොට සම්ප්‍රයුක්ත වෙන්න කෙනෙක් නැහැ. අන්න ඒ නිසා මෝහසිත දෙකෙහි තිබෙන්නා වූ මෝහය එළියට ගන්නවා. ඒ මෝහය ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ නැහැ. ඒ කියන්නේ මෝහසිත දෙකෙහි තිබෙන්නා වූ මෝහය හේතු ප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්න භාවයට පත් වෙන්නේ නැහැ. එවනම් හේතු නිසා හටගන්නේ නැහැ. දැන් ඔබට පැහැදිලි සහේතුක සිත් 71 ගන්නෙ ඇයි කියලා. හේතු ප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්න නැත්නම් හේතු ප්‍රත්‍ය නිසා උපදින ධර්ම හැටියට සහේතුක හිත් 71 ගන්නෙ හේතු සම්පයුත්තකානං ධම්මානං හේතු සමග යෙදිලා තියෙන නිසා. ඒ සිත් 71ෙම හේතු යෙදිලා තියෙනවා. අහේතුක හිත්වල හේතු යෙදිලා නැති නිසා ඒ අහේතුක සිත් 18 අයින් කරනවා. අයින් කරන ඒ 18 වැටෙන්නේ කොහෙටද? හේතු නිසා හටගන්නේ නැති ප්‍රත්‍යනීක ගොඩට. දැන් ඔබට තේරුණා ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න ප්‍රත්‍යනීක කියලා දේවල් තුනක් තියෙනවා. ප්‍රත්‍යයට ගත්තේ හේතු ටික හේතු 12ක් ඔබට අහුණා. ඒ හේතු 12 දැන් ඔබ දන්නවා. ඊට පස්සේ ප්‍රත්‍යෝත්පන්න හැටියට දැන් සහේතුක සිත් 71 හමු වෙනවා. ඒ වගේම සහේතුක සිත් 71 තිබෙනා වූ චෛතසික 52 අහු වෙනවා. හැබැයි එතන ඒ චෛතසික 52 අතරින් මෝහ සිත් දෙකෙහි තිබෙන මෝහය අයින් කරනවා. මෝහ සිතෙහි තිබෙනා වූ මෝහය වර්ජිත කියලා කියන්නේ ඒකයි. මෝහය ඉවත් කරනවා. ඒ ඉවත් කරන්න හේතුවක් දැන් ඔබට කියලා දුන්නා. මොකද හේතුව මෝහ සිතේ තියෙන්නේ මෝහ හේතුව පමණයි. එතකොට සම්පයුක්ත නැහැ. සමග යෙදිලා නැහැ. වෙන කෙනෙක් සමග කලවම් වෙලා නැහැ. මිශ්‍ර වෙලා නැහැ. පින්වත්නි උදාහරණයක් හැටියට ගත්තොත් දැන් ඔබ දන්නවා සීසෝවක් අරගෙන බලන්න. මේ සීසෝවක දෙපැත්තේ A සහ B කියලා දෙන්නෙක් වාඩි වෙලා දැන් A නිසා B ස්ථීරව පිහිටා සිටිනවා. වැටෙන්න දෙන්නේ. B නිසා
ඒ ස්ථීරව පිහිටා සිටිනව වැටෙන්න දෙන්නේ. අපි හිතමු ඔතනින් A කියන පුද්ගලයා නැගිටලා ගියොත් මොකද වෙන්නේ? අන්න ඒ B කියන පුද්ගලයා බිමට වැටෙනවා, ස්ථීරව පිහිටා සිටින්න බෑ. අන්න ඒ වගේ තමයි පින්වත්නි යම් හිතක හේතු දෙකක් හෝ ඊට වඩා වැඩි ගාණක් තියෙනවා නම් ඒවා එකිනෙක සමග සම්ප්‍රයුක්ත වෙලා තිබෙනවා, සමග යෙදිලා තියෙනවා. හැබැයි මෝහසිතේ තියෙන්නේ පින්වත්නි එක හේතුවක් පමණයි. ඒ මෝහය කියන හේතුව පමණයි. අන්න ඒ මෝහය කියන හේතුව පමණක් යෙදිච්ච නිසා පින්වත්නි එතෙන්දී එයා අයින් කරනවා. එහෙමනම් දැන් ඔබ කල්පනා කරලා බලන්න. තව ඔබට තිබෙනවා දැන් ඔය සහේතුක සිත් සමග යෙදෙනවා. පින්වත්නි සහේතුක සිත් සමග හට ගන්නව මොනවාද? රූප ටිකක්. ඒවට කියනවා චිත්තජ රූප කියලා. සහේතුක සිත් සමග හට ගන්නා වූ චිත්තජ රූප ටික ගන්නවා ඒත් මේ හේතු ප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්න හැටියට. ඒකයි කිව්වේ තං සමුට්ඨානානංච රූපාණ. පින්වත්නි සහේතුක සිත් 71 සමග හට ගන්නා වූ චිත්තජ රූප ටික ගන්නවා මොකක් හැටියටද? හේතු ප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්න හැටියට. හැබැයි තව එක අවස්ථාවක් ගන්නවා සහේතුක ප්‍රතිසන්දි කර්මජ රූපයක් ගන්නවා. පින්වත්නි මතක තියාගන්න ඕන අපි උපදින වෙලාවේ නැත්නම් මව් කුසකට බැස ගන්න වෙලාවේ ප්‍රතිසන්දිය කියලා කියනවා. ඒ ප්‍රතිසන්දිය වෙලාවේ විතරක් කර්මජ රූප එකට උපදිනවා සිතත් සමග. අනිත් අවස්ථා හැම එකකම සිත ඉපදිලා පස්සේ වෙලාවක තමයි කර්මජ රූපය උපදින්නේ. ඒ කියන්නේ කර්මජ කියලා කියන්නේ කර්මයක් නිසා උපදිනවා. කර්මය කරන්නේ කලින් ඒ කර්මය නිසා රූප උපදින්නේ පස්සේ. එතකොට ඒක සමුට්ඨානානංච එකට උපදින්නේ නැහැ. හැබැයි මව් කුසට බැස ගන්න වෙලාවේ පින්වත්නි ඒ සිත සමගම රූප ටිකක් උපදිනවා. ඒකනේ කිව්වේ විඥාන පත්‍යා නාම රූපං. නාමයයි රූපයයි දෙකම එකට උපදිනවා. ඒ කියන්නේ සිතයි චෛතසිකයි රූපයි ඔක්කොම එකට උපදිනවා මව් කුසට බැස ගන්න වෙලාවේ. අන්න ඒකයි කිව්වේ මොකද්ද ප්‍රතිසන්දි කර්මජ රූප ටිකත් අයත් වෙනව කොතෙන්ටද? මේ හේතු ප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්න ගොඩට අයිති වෙනවා. දැන් ඔබට නැවත මතක් කරනවා හේතු ප්‍රත්‍යේ හේතු ටික හේතු 12ක් ගැන කතා කළා. ඒ වගේම ප්‍රත්‍යෝත්පන්න හැටියට කතා කළා සහේතුක සිත් 71ත් සහේතුක සිත් 71 හට ගන්නා වූ චෛතසික 52ත් එතෙන්දී ඒ මෝහ සිතෙහි තිබෙනා වූ මෝහ චෛතසිකය හැර ඒ වගේම සහේතුක සිත් සමග හට ගන්නා වූ රූප දැන් චිත්තජ රූප ටිකත් ඒ වගේම සහේතුක ප්‍රතිසන්දි කර්මජ රූපයත් මෙන්න මේ ටික කතා කළා මොනවද? හේතු ප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්න හැටියට. ප්‍රත්‍යනීක ධර්ම මොනවද? පින්වත්නි හේතු ප්‍රත්‍යේ ප්‍රත්‍යනීක වෙන්නේ මොනවද? නිවන කියන එක හේතු ප්‍රත්‍යේ ප්‍රත්‍යනීක හැටියට සලකන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම අර අපි මුලින් සඳහන් කරපු අහේතුක සිත් 18 ඒ හේතු ප්‍රත්‍ය නිසා උපදින්නේ නැහැ. ඒ නිසා ඒවා ප්‍රත්‍යනීක ගොඩට වැටෙනවා. ඒ වගේම පින්වත්නි අර මෝහ සිතෙහි තිබුණා වූ ඒ මෝහ චෛතසිකය හේතු ප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්න වලින් අයින් කරපු නිසා ඒක ප්‍රත්‍යනීක ගොඩට වැටෙනවා. එහෙනම් ප්‍රත්‍යනීක වශයෙන් ගන්න පුළුවන් මොනවද? අහේතුක සිත් 18යි ඒ වගේම මෝහ සිත් දෙකෙහි තිබුණා වූ මෝහ චෛතසික 2යි ඒ වගේම නිර්වාණයයි. මෙන්න මේ නිසා පින්වත්නි අද ඔබට අපි කෙටියෙන් නමුත් දේශනා කරන්නට යෙදුනේ ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ උතුම් ප ဋ ාණ ශ්‍රී සද්ධර්මයේ ඇතුළත් වූ ඒ හේතු ප්‍රත්‍යෙහි නිද්දේශපාලියට අයත් වූ කොට්ඨාසය ඔබට තරමක් දුරට හෝ විස්තර කරලා දෙන්නටයි උත්සාහ කරන්නට යෙදුනේ.